දැන් ලෝකේ බිලියනර්ස්ලා කියලා જાතියක් කියන්නේ නැහැ. කියන්නේ ඩොලර් බිලියනයක තමන්ගේ වත්කමක් තියෙනවා නම් සියලු වත්කම් එපෙව්වහම ඩොලර් බිලියනයක වත්කමක් තියෙනවා නම් ඒ වගේ කෙනෙක් බිලියනය කෙනෙක්. හරි. ඩොලර් බිලියනය කෙනෙක් ලෝකේ හැදෙන ඇවරේජ් වයස අවුරුදු 63. හරි. ඒතර මම කියන්නේ මේක මේ අපි අවුරුදු 20 30 තමයි කාලේ මේ කාලේ තමයි ෆුල් හැපනින් කාලේ කියලා හිතන් ඉන්නේ අපි දන්නේ එච්චර විතරක් හින්දා. අපි අවුරුදු 50 60 කිව්වම අපි හිතන් ඉන්නේ මේ මැරෙන්න කාලේ කියලානේ. එහෙමනේ අපි හිතන්නේ අවුරුදු 60 මොකටද ජීවත් වෙන්නේ වගේ නේ අපි බලන්නේ. උන්ට බිලියනයක් තියා නේද? එහෙමනේ අපේ ඔළුවේ තියෙන්නේ. එහෙම නෑ. හරිද? මේකේ තව මේක ලොකු දිග පාරක්. අර අපේ පොඩිකමට අපිට ළඟ තමයි පේන්නේ. මේක බොහොම ඈතයි. ඩොලර් බිලියනයක් කියන්නේ කොතරම්ද කියලා ඕනනම් හිතලා බලන්න. ඒක මාර ලොකු ගාණක්. ඒ කියන්නේ දැන් රුපියල් ඩොලර් මිලියනයක් කියන්නේ සාමාන්‍යයෙන් ලක්ෂ 3000ක් විතර. හරිද? ඩොලර් මිලියනයක් කියන්නේ. තප්පරයකට ඩොලර් එකක් හම්බ කරොත් මිනිස්සෙකුට ඩොලර් මිලියනයක් හොයන්න යනවා දවස් 12ක්. තප්පරයකට ඩොලර් එකක් හම්බ කරොත් දවස් 12ක් යනවා. බිලියනයක් හොයන්න යනවා අවුරුදු 32ක්. හරි මම මිලියනේ බිලියනේ වෙනස කියලා දෙන්න ඕන උනේ. අපිට නිකන් මිලියන කියලා ඊළඟට බිලියන කියවම මේ ළඟ එහා පැත්තේ වගේ හිතෙන්නේ. එහෙම නෑ ගොඩක් එහා ඈ. තප්පරයකට ඩොලර් එක ගන්න හෙව්වොත් මිලියනයක් වන්න දවස් 11.6ක් 7ක් ඔහොම ගන්න. දවස් 12ක් කියන්නේ ආසන්නව බිලියනයක් වන්න අවුරුදු 32ක් යනවා. එහෙම ලොකු එකක් ඔය කියන්නේ. ඒතකොට ඒව තියෙන්නේ තව බොහොම එහා. ඒතර අර අපේ හීනත් එක්ක අපිට ඒව නිකන් සිහිනනේ අපිට ඒවා මේ ඕනේ නෑ. එච්චර මේ අපිට නිකන් මේ උදේට රැයට කන්න තිබ්බ නෑ. ඇති වගේ නෑ. ඒකත් අවුලක් නෑ කියලා මම කියන්නේ. එහෙම ඒව ටාගට් කළ මිනිස්සු පිස්සෝ වගේ වැඩ කරන්න ඕන කියලා. එහෙම කැමති අය තියෙන. ඒ කියන්නේ සමහරව ඉන්නවා ඒගොල්ලන්ගේ කැමැත්ත වැඩ කරන්න තියෙන. සමහරව ඉන්නවා එයාලට නිකන් ඉන්න තමයි එයාලා කැමති බැලන්ස් එකේ. එක මිනිස්සු ඉන්නවා. කොහොම කවුරුත් කිසිම මිනිහෙක් දන්නේ නැහැ අපිට මොකද්ද ඕනේ මොකද්ද ඕනේ නැත්තේ කියලා. අපි මොකටද මේ පෘථිවියේ ඉන්නේ අපේ පර්පස් එක මොකද්ද ඒව අපි දන්නේ නැහැ. එක එකනා කැමති විදි තියෙනවා. ඕගොල්ලන්ට කැමති නම් ඔයාලගේ ටාගට් ඒ හරියෙන් තියාගන්න පුළුවන්.